සංසාරේ කවදනම් ආයේ හොඳ නරක තේරුම් ගන්නද? සංසාරේ කවදනම් ආයේ පව්පින් තේරුම් ගන්නද? ඕක ලැබිච්ච හොඳ අවස්ථාව. ඕක ලැබිච්ච හොඳ වාග්ය. ඒ නිසා ඕක නාස්ති කරගන්න එපා. යමක් ගොඩනගනවා නම් හදා ගන්නවා නම් තියෙන්නේ මේක ඇතුලේ විතරයි. මේ අවුරුදු 7-800ක් මේකේ ඉන්නේ මම බණ කියනකොට මරන්නත් පුළුවන්. ඔයත් බණ අහනකොට මරන්නත් පුළුවන්. ඒ නිසා මේ බොහෝම ඉන්න කෙටි කාලය තුල මේ ජීවත් වෙන පුංචි කාලය තුල අද ඉඳන්වත් සත්පුරුෂෝ අසත්පුරුෂෝ කවුද කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් පින්නතුනි කෙල වෙනව නහුදටම. මෙතුවක්කල් මොකද වුනේ? වැඩිපුරම තට්ටුව දැම්මනම් දැම්මේ කවුද? ඈතින් හිටු මිනිස්සුද ළඟින් හිටු මිනිස්සුද? ඇත්තටම වෙනස්කම් කෙරුවේ උදව් කරපු මිනිස්සුද නොකරපු මිනිස්සුද? අපි උදව් කරන්නේ ජීවිතේ කවදා හරි කලකිරුණා නම් කලකිරුනේ අඳුරන්නේ නැති මිනිස්සු හින්දාද අඳුරන මිනිස්සු හින්දාද? අඳුරන මිනිස්සු හින්දා. ඇයි අපිට එහෙම වුනේ? සත්පුරුෂෝ අසත්පුරුෂෝ අඳුර ගන්න බැරි වෙච්ච හින්දා. දැන් හයි හාමුදුරුවනේ කොහොමද අඳුරගන්නේ? එක දෙයයි තියෙන්නේ. ඒක වෙන්න ඕන අපෙන්. අපි සත්පුරුෂයෙක් වෙන්න. ඔච්චරයි. අනෙක්ගේ අසත්පුරුෂකම සත්පුරුෂකම අදාළ කරගන්න එපා. වටින්නේ අපේ සත්පුරුෂකම විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි කාට හරි ඔය උදව් පදව් කරන්න ඇල්ලදුර වීදුරුවක දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. හැම කෙනෙකුටම උදව් කරන්න. අපේ කරන්න තියෙන දේ විතරක් මතක් කරන්න. අපි පුරුදු වෙලා ඉන්නේ අපෙන් කරන්න තියෙන දේ ගැන හිතන්නද අනෙකගෙන් ලැබෙන්න තියෙන දේ ගැන හිතන්නද? ද උදාහරණයක් විදිහට දැන් මම හිතනවා මෙහෙ ඇති නේද ඔෆිස් වල වැඩ කරන විවිධ ඒවා රැකියා කරන උදවිය ඉන්නවා විවිධ ශාස්ත්‍රයන් වල විවිධ පැතිකඩ දැන් ඉතින් මේක අහලා හෙට ඉඳන් කරන්න ඕන හොඳ එහෙම නැත්නම් ඔය ඉඳගෙන තෙරපෙන එකේ තේරුමක් නැහැ ඔය පිළිතුරු මට මේ කාරණා මම එන්න ඉගෙන ගත්තේ සමහර දේවල් අත්දැකීම් වලින් අපි ඉගෙන ගන්නවානේ මම ඔය පශ්චාත්තුපාදී කරන්නේ දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට අපිට මට හැමදාම කෑම ගෙනාවේ බෞද්ධ ඔය උත්තර ප්‍රදේශ වල ඉන්න අපේ ගෑනු ළමයි යාළුවේ හරි හොඳ බෞද්ධයෝ හින්දු එතකොට හැම කෙනාටම හරි කෘතවේදීව hina වෙනවා බුදුරනේ උගන්ලා දෙන්නේ ඔබ භාස එහෙම නෙමෙයි කලින් hinaන්න කලින් කතා කරන්න අර අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ඕක නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ මොකද්ද තියෙන්නේ hina වුණොත් hina වෙනවා කතා කරොත් තමයි කතා කරන්නේ නැත්නම් අපි වැඩ කරන තැන් වල උදේ පාන්දර දැක්කම මූණ බුම්මගෙන ඉන්නවා එල්ලගෙන ඉන්නවා මූණ කඩප්පල්ලා hina වෙන්න දෙ මිනිස්සු නැද්ද හොරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ මූණ එල්ලගෙන ඉන්නේ හොඳ මතක යහවලා කියලා අපි ඔෆිස් එකේ. ඔය මම ඇහුවා මේ නම මිත්තගෙන් ඇහුවා. ඉතින් හැමෝම එක්ක hina වෙනවා සමහරු ගණන් ගන්නෑ. අපිට කියනවා බන්තේ මේ ඉතින් මම hina වෙන එක මගේ වැඩ. ඔය ගැත්ත hina නොවෙන එක. ඒක යත්තන්ගේ වැඩ. පැහැදිලිද මම කියන එක? බුදුරු උගන්වපුවා මේ. පුරුදු වෙන්න. අපි අපේ වැඩේ කරන්න. මොකටද අනෙක්ගේ සත්පුරුෂකම අසත්පුරුෂකම මිනිස්කම නොමිනිස්කම අපිට? දැන් මේ අද බණ අහන්න ආපු සේරම මොක හිතුවොත් මොකද වෙන්නේ? මම කොහොමද වෙනතුනේ? සතියට 50000කට වැඩියෙන් බණ කියනවනේ. 70000කට විතර සතියට බණ කියනවා. මාසෙට ලක්ෂ 3කට විතර බණ කියනවා. එතකොට සමහරක් තැන්වල තරුණයෝ හිතා ගන්න බැරි විදිහට හැදෙනවා. ඒ හින්දාම මේක තරන්න බැරි කොටසක් ඉන්නවා. දැන් ඔය ඉවරේ තමන් දැක්ක එකක් යනවා.
දකින්නවත් නැති Facebook එකේ මට ඔය එක එක ඒවා කියනවා. මට නම් ඇත්තටම බලන්න වෙලාවක් නැහැ. මට අපේ කට්ටිය තමයි බලලා කියන්නේ. ගෝල් ෆේස් එකේ බණක් කියනවලු වශයෙන් එක. යාර උපහාසයට ලක් කරලා. මට යෝජනා කීපයක්ම ආවා ලංකාවේ ව්‍යාපාරික මහත්තුරුන්ගේ මොකක්ද? ගෝල් ෆේස් එකේ බණක් කියමු කියලා. ඒක පිරෙන්නේ නැහැ කියලාද හිතන්නේ? රට වටින් මිනිස්සු තරුණයෝ වෙන්න ලෑස්තිය. යෝජනා කරනවා. නමුත් වෙලාවක් නැහැ. තව සමහරු මම දැක්ක අද උදේ කත්නෝරුවේ නිගණ්ඨය ආය ෆෝන් වෙලා. මේ බයින හොගා. මතක තියාගන්න. අකම්පිතයි. පින්නතුනේ එහෙම සැලෙන්නේ නැහැ. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. මේ මම දන්නවා මෙතෙන්ට අපේ කතෝලික පින්නතුන් බර ගාණක් ඇවිල්ලා ඇති මොකේද? බණ අහන්න. මුස්ලිම් අම්මලා තාත්තලා බර ගාණක් ඇවිල්ලා දුම උමනාවක් තියෙන කතෝලික තරුණ මහත්තුරුන්ට ක්‍රිස්තියානි මේ හරියට එයාලා හැදිච්ච මට ආපහු කියලා එවනවා. හාමුදුරනේ දැන් රෑ තිස්සේ තැන් වල ඇවිදින්නේ නැහැ. අම්මට බත් කට මම කවනවා. කවුද මේ කියන්නේ? ඕවට කොහෙන්ද පින්නතුනි ආගම? අම්මගේ සෙනෙහස කැමැත්ත gedara පවුලේ සමගිය එක්කහුව කරන එකට જાතියක් තියනවද? ඔකට ආගමක් තියනවද? ඒවා මේ අහවල් අයට කියලා බෙදිච්ච නෙමෙයි. ඒවා සත්තුන්ට පොදුයි. ඒවා තමයි ගෙවල් වල තියෙන්න ඕනේ. එහෙම මෙහෙම තරුණ මහත්තුරු එක්කහුව වෙන එක දරන්න බෑ. මට දවසට කොහොමත් එන දුරකථන අමතුම් වලින් 4-5ක් එන්නේ. හාමුදුරනේ පරිස්සම් වෙන්න. රැකෙන්න. ඔය එතන නම් ඉතින් පොඩි ගැටලුවකුත් තියෙනවා. ලොකු පිරිසක් වෛරයෙන් ඉන්නව මොකේද? එන්නදෙන පිරිත් දානකොට පෙරේතෙන්ට ඉන්න බෑ කියනවනේ. සෙසාන්ති කරනකොට යක්කු ඇවිස්සෙනවා. අපි ඉතින් මොකද කරන්නේ? ඒ නිසා ජීවිතේ අකම්පිත වෙන්න මම මේ කාරණේ කිව්වේ කාටවත් ද්වේෂ සාගතව නෙමෙයි. ඒක එක්කෙනාගේ තියෙන ක්වොලිටි එක තමයි පේන්නේ. එක එක්කෙනාගේ තියෙන අසත්පුරුෂකම පේන්නේ. එයත් පොල් කොම්බ වලින් ගැව්වට අපිත් එහෙම වෙලා හරිනවද? අපි ළඟ තියෙන්නේ හොඳ දේවල්. අපි ළඟ තියෙන්නේ සත්පුරුෂකම. අපි ළඟ තියෙන්නේ මෛත්‍රිය විතරයි. ඕන තරම් කියන හාමුදුරනේ පැමිණිල්ල ලියන්නම් ඇවිල්ලා ලස්සනක් දාලා යන්න. මොකේද? නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එහෙම මේ ශාක්‍ය බුද්ධ පුත්‍රයෝ පින්නතුනේ රහත් අජේ දරාගෙන ඉන්නේ. පින්නතුනේ ගහනකොට ගහපු දෙන් බයිනකොට බැනපු දෙන් මැරුවොත් මරපු දෙන් කියලා සුණාපරන්දට කියපු පරපුරේ ශ්‍රාවකයෝ. එහෙම